හායි කොහොමද ඔයාලට ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නව නේද? ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. එන්න අද අපි යමු හපුතලේ ඇඩිෂන් බංගලාව බලන්න යන්න. මේ තැනට යන්න හපුතලේ ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් 3ක් 4ක් වගේ ඇතුළට යන්න ඕනි. ටවුන් එකේ ඉඳලා බස් එකක වුණත් යන්න පුළුවන්. නැත්නම් තමන්ගේම වාහනයක යනවා නම් එහෙම යන්නත් පුළුවන්. දැන් අපි ඇඩිෂන් බංගලාව ගාවට ආවා. ටිකට් එකකුත් අරගෙන අපි ඇතුළට ගිහිල්ලා බලමු. ටිකට් එක උනේ එක්කෙනෙකුට රුපියල් 100යි. සතියේ හැම දවසකම උදේ 9 ඉඳලා හවස 4:30 වෙනකන් අපිට ඇඩිෂන් බංගලාව බලන්න යන්න පුළුවන්. ඇඩිෂන් බංගලාව බලන්න යන ඔයාලට මල්වත්ත කෞතුකාගාරය, බොයිලේරු කාමරය, වෙළඳ සැල වගේම තෝමස් ලිස්ටර් විලියස් පිළිරුවත් ඔයාලට බලාගන්න පුළුවන්. ඇඩිෂන් බංගලාව බ්‍රිතාන්‍ය පාලන සමයේදී 1927 පටන්ගෙන 1931 තමයි අවසන් කරලා තියෙන්නේ. ටියුඩර් ගෘහ නිර්මාණ ශිල්පයට අයත් විදිහට තමයි මේ ගොඩනැගිල්ල ඉදි කරලා තියෙන්නේ. ඇඩිෂන් බංගලාව ඉදි කරලා තියෙන්නේ සර් තෝමස් විලියම් විසින්. වර්තමානයේ මේක ශාන්ත බෙනඩික්ස් නිකායේ රෝමානු කතෝලික පූජකතුමන්ලා සතු ආශ්‍රමයක් ලෙස තමයි පවත්වාගෙන යන්නේ. මෙම ගොඩනැගිල්ල ඉංග්‍රීසි ගෘහ නිර්මාණ විලාසය යොදාගෙන තමයි හදලා තියෙන්නේ. බිත්ති කළුගලින් සහ බිම් හා උඩුමහල් ඕක් දැවයෙන් තමයි හදලා තියෙන්නේ. මේ ගොඩනැගිල්ල තුල කාමර විශාල ප්‍රමාණයක් තියෙනවා කියලා තමයි කියන්නේ. ආසන්න වශයෙන් කාමර 28ක ප්‍රමාණයක් වගේ තියෙනවා කියලා තමයි කියන්නේ. වර්තමානයේදී නම් මේ කාමර නවාතැන් පහසුකම් වශයෙන්ුත් ගන්න පුළුවන් කියලා තමයි කිව්වේ. නවාතැන් පහසුකම් සඳහා එක් අයෙකුට දවසකට රුපියල් 5000ක් වගේ ගාණක් අය කරනවා කියලා තමයි එතනින් කිව්වේ අපිට. මේ තමයි කෞතුකාගාරය. කෞතුකාගාරය ඇතුළේ නම් වීඩියෝ කරන්න දෙන්නේ නැහැ කියලා මම පස්සේ තමයි දැක්කේ. ඒ නිසා මම මේ ටික විතරයි වීඩියෝ ගත්තේ. කෞතුකාගාරයේ තව ගොඩක් දේවල් තියෙනවා බලන්න. මම ඒව නම් වීඩියෝ ගත්තේ නැහැ. මේ තමයි ඇඩිෂන් බංගලාවේ වෙළඳ සැල. මේ වෙළඳ සැලේ මේ ඇඩිෂන් බංගලාවේ වග කරලා තියෙන පළතුරු වලින්ම බීම වර්ග, කෝඩියල් වර්ග, ජෑම් වර්ග නිෂ්පාදනය කරලා කිසිම රසායනික ද්‍රව්‍යයක් නැතුව නිෂ්පාදනය කරලා අලෙවි කරන්නේ. අපිට ඒවත් මිලදී ගන්න පුළුවන්. මේ තමයි තෝමස් ලිස්ටර් විලියස් පිළිරුව. ඉතින් මගේ වීඩියෝස් බලපු මගේ channel එක subscribe කරපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මේ වීඩියෝ එකත් අවසන් වෙනකම් බලපු ඔයාලටත් ගොඩාක් ස්තුතියි. ඉතින් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු.